රසම රස දොඩම් බීම එකක්. දොඩම් ජූස් එකක්. ඉතින් අපි ගෙවල් වල හදන්නේ ජූස් නේ නේද? කඩෙන් තමයි බීම බොන්නේ. ඉතින් අද අපි ඔන්න බලන්නකො හදන විදිය. මම දොඩම් ජූස් එකට කස ඇට එකතු කරගත්තා. මොකද කස ඇට අපිට ඇඟට ගොඩාක් ගුණයිලු. තරබාරු අයට එහෙම ගොඩාක් හොඳයිලු. කස ඇට නිතරම වතුර එකකට දාලා හරි බොනවා නම් ඇඟට ගොඩාක් සීතල ගෙනත් දෙන දෙයක් තමයි කස ඇට කියන්නේ. ඉතින් මම මේ දොඩම් මෙහෙන් ගත්තා. ඔයාලට දොඩම් ඕන වර්ගයක් ගන්න පුළුවන්. මම දොඩම් අරගෙන දැන් ඒක හදන්නයි හදන්නේ. මුලින්ම කස ඇට ටික වතුර එකක් කප් එකකට දාලා අපි ඒකට දාලා තියන්න ඕනේ. කස ඇට පොඩ්ඩක් වෙලා තිබ්බහම තමයි අර ගානට ඒක අර ලස්සනට සුදු පාට වෙලා හැදිලා එන්නේ. ඉතින් විනාඩි 5ක් යන්නේ නැහැ ඉක්මනට මේක කස ඇට බොන්න පුළුවන් ගානට හැදෙනවා. ඒ අතරතුර මම මේ දොඩම් ගෙඩි දෙක කපලා ඒකේ ඉස්ම කප් එකකට මිරික ගන්නවා. මම දැන් කස ඇට එක හදලා ඉවරයි. ඔක දැන් තිබ්බහම නිකම්ම හැදෙනවා. දැන් තියෙන දොඩම් ටික මිරික ගන්න තමයි කප් එකක් අරගෙන මම දොඩම් ටික මිරිකලා අර ඒ වගේ ඇතුලේ තියෙනවනේ දැන් අපි අර දොඩම් බික් තියෙනවනේ. ඒ බික් ටිකත් මම හූරලා කප් එකට දා ගන්නවා. මොකද මේ දොඩම් එක නිකන් අපිට බිකි ගලවලා කන්නත් පුළුවන්. ඉතින් හරි රසයි. මම ඉතින් ඒකෙන් තමයි මේ ජූස් එකක් හැදුවේ. මම දැන් ඔය දොඩම් ටිකත් ඒ අර බික් ටික හැන්දකින් හූරලා කප් එකට දා ගන්නවා. ඊට පස්සේ කප් එකට එකතු කරගෙන මම අවශ්‍ය ප්‍රමාණයට දැන් ඔයාලට කැමති ප්‍රමාණයට වතුර එකතු කර ගන්න පුළුවන්. වතුර එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කර ගන්න ඕනේ. මොකද ලුණු රසත් චුට්ටක් හරි තින් අපිට ඕනේ නේද? ඕනම කෑමකට තින් ලුණු නැතුවම බෑ. නමුත් ලුණු අඩුවෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. ලුණුත් එකතු කරලා අපි හැන්දෙන් කලවම් කරගෙන ඒකට කස ඇට ටිකත් අපි දැන් එකතු කර ගන්න ඕනේ. දැන් බලන්නකො කස ඇට ටික ලස්සනට ගානට හැදිලා තියෙනවා. ඉතින් කස ඇට හැමදාම බොනවා නම් ඒත් හොඳයිලු ඇඟට. හැබැයි සීතලයි. ඉතින් කස ඇට දැන් ලුණුයි ඔක්කොම දී කරගෙන තව වතුර මදි නම් අපිට තව වතුර එකතු කර ගන්න පුළුවන්. ඉතින් මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. සීනි කියන්නේ අපිට ශරීරයට හොඳ කෑමක් නෙමෙයි. සීනි අනිවාර්යයෙන්ම දාන්න ඕන දෙයකට මිසක් සීනි එදිනෙදා ජීවිතයේදී පාවිච්චි ගන්න එපා කිසිම දෙයකට. සීනි තියෙන ආහාරات ගොඩාක් අඩු කරන්න. බලන්න මම එකතු කරගන්නේ මීපැණි හැන්දක් විතර. මීපැණි පුළුවන් නම් මේ වගේ බීම එකක් හදනකොට මීපැණි වගේ දෙයක් එකතු කරගන්න ඔයගොල්ලෝ. මොකද ඉතින් අපි අපේ ශරීරය ගැන අපි හිතන්න ඕනේනේ. රස කෑම ඕන තරම් තියෙනවා. රස බීම වර්ග ඕන තරම් තියෙනවා. මොකද අපි නිරෝගීව හිටියොත් අපිටම තමයි නිරෝගීව ජීවිත කාලය ගත කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් මම හදපු රසම රස දොඩම් බීම එක. ඔයාලත් හදිසියේ එන තිබහවල් වලට කඩේ තියෙන පැණි බීම බොන්නේ නැතුව මේ වගේ බීම එකක් ගෙදරදීම හදලා බොන්න. හරිම රසයි. ඒ වගේම හරිම ගුණයි. ඉතින් අලුත් රෙසිපි එකකින් මම හෙල්දි කුකරි ඔයාලව හම්බ වෙන්න එන්නම්.